ආයුෂ බොහෝ වේවා නිරෝගී සුව ලැබේවා. මේ ඔබ දකින්නේ වසවිස නැති තෙල් පොහොර නැති මුතුන් විත් වූ නිරෝගී සුව ලැබගත් පැණිතෝර ශාකයක්. අඩි 3-4ක් උසට වැඩි කහපාට මල් පිපෙයි. පැණිතෝර මැල්ලුමක් අයුරින් සාදාගත හැකිය හිමොග්ලෝබින් වර්ධනයට, ඒ වගේම අධික රුධිර පීඩනය සුව කර ගැනීමට, මధుමේහය හෙවත් දිවැඩියා රෝගී තත්ත්වයට මෙන්ම රුධිරය පිරිසිදු කර ගැනීමේ හැකියාවද තිබෙන බව පැරණි පොතපතෙහි සඳහන් වෙනවා. පණු රෝගවලටද ගුණදායකය, ඒ වගේම ගෑස්ට්‍රයිටිස් රෝගී තත්ත්වයට ගුණදායක බව සඳහන් වෙනවා. දත්මුල් දියවීම සඳහා පැණිතෝර ශාකයේ මුල් තම්බා මුකේ සේදීමෙන් එය වළක්වා ගත හැකි බවක් සඳහන් වෙනවා. කිරිදෙන මව්වරන්ගේ තනකිරි වර්ධනයට ඉතාම ගුණදායක බවද පැරණි පොතපතෙහි සඳහන් වෙනවා. ඔබට කතා කළ මම පාරම්පරික හෙළ වෛද්‍ය එන්.කේ. අබේවර්ධන. වීඩියෝ හොඳයි සිතේ නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, තව කෙනෙකුට නැරඹීම සඳහා ෂෙයා කරන්න.